සම්බුදු සරණයි ඔබ සියලු දෙනාටම. සාරථී ටීවී වෙතින් ඔබ වෙත ගෙනෙනු ලබන දායකත්ව ධර්මදේශනා මාලාවේ 2022 මාර්තු මාස 7 වෙනි දින දායකත්ව ධර්මදේශනාව ආරම්භ කිරීමටයි ඔබ අප මේ සූදානම් වන්නේ. මෙම ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ සාරථී ටීවී කාර්ය මණ්ඩලයයි. මෙම ධර්මදේශනාව සඳහා අප කෙරෙහි සානුකම්පිත දයාවෙන් මෙහි වැඩම කර සිටින්නේ උඩවෙල චන්ද්‍රජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාරපූර්වකව මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. එසේනම් මෙම ධර්මදේශනාව හා ඔබ අප සැම එක් වෙමු. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. සාරථී රූපවාහිනී නාලිකාවේ දායකත්ව ධර්මදේශනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන මොහොත. ඉතින් ධර්මදේශනාව සඳහා පැමිණ සිටින සියලු දෙනාම নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. මුලින්ම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි တတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම්
ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිච්ච පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං වාසනාවන්ත ගුණගරුක පින්වතුනි මේ සියලු දෙනාම මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ දහම් බිඳක් තමන්ගේ මේ ලබලා තියෙන මනුස්සාක් භාවයට සෙවණය කළා එකතු කර ගන්නට ජීවිතය ගොඩනගා ගන්නට වටිනාම දේ තමයි මේ දහම කියන දේ. ඉතින් ධර්මය කියන දේ අපිට ලැබිච්ච නිසා තමයි මේ උතුම් වූ මනුස්සාක් භාවයක අපි හැමෝම හොඳින් ජීවත් වෙන්නේ. සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ අපි මේ ධර්මයේ සෙවණය කරන නිසා, බණ අහන නිසා. අපි හැමෝම වාසනාවන්තයි. මොකද මනුස්සාක් භාවයක උප්පත්තිය ලබලා තියෙනවා. ඒ ලබලා තියෙන මනුස්සාක් භාවය සාර්ථක කරගන්න නම් නිතරම යහපත් දේ ජීවිතයට ගත යුතුයි. ඒ යහපත් දේ කියන්නේ මෙවන් උතුම් වූ ධර්මය ජීවිතයට එකතු කර ගැනීම. තෙදා බුදුහාඳුරුව අපේ දීපංකර බුදුහාඳුරුවන් ළඟ විහරණ ලබාගෙන සසරට එකතු වුණේ මේ උතුම් වූ ධර්මය හොයාගන්නට. දුකෙන් පෙළෙන මිනිස්සුන්ව දුකින් ගලව ගන්නට. එදා දීපංකර බුදුහාඳුරුව ළඟ අපේ බුදුහාන්ට ඕයනම් තිබුණා මහාන වෙලා රහත් වෙන්න. හැබැයි එහෙම නොකර සසරට එකතු වුණේ ඇයි? අපි කෙරේ අනුකම්පා කළා. මේ සසරේ දුක් විඳින අපිට දුකෙන් මිදෙන්න මගක් හොයාගෙන යන්න. ඒ මග හොයාගෙන බුදුහාඳුරුව සසරේ සැරිසරුව බෝසතාණන් වහන්සේ වශයෙන්. ඒ ගමන ලේසි නෑ. දුෂ්කරක්‍රියා කරා. නොයෙක් කාක්බාවල උප්පත්තිය ලැබුවා. ඒ උප්පත්තිය ලැබලා බෝසතාණන් වහන්සේ වශයෙන් උප්පත්තිය ලැබලා දුෂ්කරක්‍රියා කළා තමයි බුද්ධත්වය ලබා ගත්තේ. ඒ ලබාගත් බුද්ධත්වය ඊට පස්සේ ධර්මය හොයාගත්තා. බුදුහාඳුරු බුද්ධත්වය ලබාගෙන ධර්මය හොයාගෙන අපිට ධර්මය ඉතුරු කරලා ගියා. මෙන්න මම මහන්සිලා දුක් විඳලා හොයාගත්ත දහම තියෙනවා. මේ මඟ ගමන් කරන්නට, මේ ගමන් මාර්ගයෙන්ට, ඒ ගමන් මාර්ගය අපි ගමන් කරොත් තමයි අපේ ජීවිත සාර්ථක වෙන්නේ. ඉතින් අපි හැමෝම වාසනාවන්තයි මිනිස්සෙක් කියලා උප්පත්තිය ලැබලා තියෙනවා. මිනිස්සෙක් කියලා උප්පත්තිය ලැබපුවම අපිට දෙයක් කරගන්න පුළුවන්, යන්න එන්න හැම දෙයක්ම කරන්න පුළුවන් සත්‍ය සම්පන්න භාවය ඇතුව උප්පත්තිය ලැබලා තියෙන්නේ සසරේ බොහෝ පින් කරපු නිසා. අපි හැමෝටම S2ක් ලැබිලා තියෙනවා. මේ S2 වටිනාකම අපිට දැනෙන්නේ නැහැ මේ S2 පේන නිසා. මේ S2 වටිනාකම අපිට දැනෙනවා මේ S2 පේන්නේ නැත්තම්. S2 පේන නිසා වටිනාකමක් නැහැ. හැබැයි අපි වයසේ යන්න අපිට ටිකක් කාලයක් යනකොට මේ S2 පේන්නේ නැති වෙනවා. එදාට අපි දැනෙනවා මේ S2 වටිනාකම. එදාට අපි කණ්ණාඩි නොඑක් දේවල් පාවිච්චි කරනවා. හැබැයි අපි පොඩ්ඩක් හිතන්නට ඕනේ පින්වතුනි, මේ S2 හම්බෙලා තියෙන්නේ සසරේ බොහෝ පින් කරපු නිසා. ඒ පින් කරපු නිසා ලැබලා තියෙන S2 අපි යහපත් දේ බලන්න ඕනේ. යහපත් දේ දකින්න ඕනේ. යහපත් දේ දැකලා
ඒ යහපත් දේ ජීවිතයට අරගන්න තමයි මේ හොඳ ඇස් දෙකක් හම්බෙලා තියෙන අපි හැමෝටම. ඒ පින නිසා ලැබිච්ච ඇස් දෙකෙන් අපි ප්‍රයෝජනය ගන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ කන් දෙකක් හම්බෙලා තියෙනවා අපි හැමෝටම. ඒ කන් දෙකක් හම්බෙලා තියෙන්නේ යහපත් දේ අහන්න, අහුම්කම් දෙන්න. ඒ නිසා අපි මේ කන් දෙකෙන් නිතරම හොඳ දේවල් අහන්න ඕනේ. හොඳ දේවල් අහලා ඒ දේවල් ජීවිතේට ලබා ගන්න ඕනේ. ඒ නිසා අපි හැමෝම වාසනාවන්තයි. මොකද හොඳ කන් දෙකක් හම්බ වෙලා තියෙනවා. මේ කන් දෙකේ වටිනාකම අපිට දැනෙන්නේ නැහැ පින්වතුනි. මොකද හොඳට ඇහෙන නිසා. මේ කන් දෙක ඇහෙන්නේ නැති වෙනකොට අපිට කන් දෙකේ වටිනාකම දැනෙනවා. වයස යනකොට අපි කන් දෙක ටික ටික ඇහෙන්නේ නැති වෙනවා. එතකොට බලා ගන්න පුළුවන් ගෙවල් වල කන් ඇහෙන්නේ නැති අය ඉන්නකොට කාමරවල වලින් මොෙක් කතා කරනකොට අම්මා නැන්දම්මා ගිහිල්ලා දොරට කන තියලා අහන් ඉන්නවා. ඒයි කන් දෙක ඇහෙන අඩු වුණාම. නිසා කන් දෙක අපිට වටිනවා. මේ කන් දෙකේ හොඳට ඇහෙන්නේ සසරේ පින් කරපු නිසා තමයි හොඳ කන් දෙකක් හොඳට ඇහෙන්න අපි අතු උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඒ වගේ තමයි හොඳ කටක් හම්බෙලා තියෙන්නේ. අපිට කතා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. යහපත් දේ කතා කරන්න පුළුවන්. අපිට මේ කට හම්බුන්නේ නැත්තම් අපිට කතා කරන්න බැරුව උප්පත්තිය ලැබුවා නම් අපිට දැනෙනවා මේ දේ. බලන්න පාරේ යනකොට කතා කරන්න බැරි මිනිස්සු දකින්න ඉන්නවා. ඒ අය දකින්නකොට මොකක්ද හිතෙන්නේ? අපිට මොකුත් හිතෙන්නේ නැහැ. හැබැයි අපිට කතා කරන්න බැරුව උප්පත්තිය ලැබුවා නම් දැනෙනවා. මොකද මේ කතා කරන්න පුළුවන් දේ නිසා තමයි යහපත් දේ කියන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. නිසා සසරේ බොහෝ පින් කරපු නිසා තමයි හොඳට කතා කරන්න පුළුවන් ඇතුව අපි හැමෝම උප්පත්තිය ලබලා තියෙන පින්වතුනි. එනිසා එය තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ අතප්පයක් යන්ටෙන්ට වැඩප්පලක් කරන්න පුළුවන් ඇතුව උප්පත්තිය ලබලා තියෙන්නේ සසරේ බොහෝ පින් කරපු නිසා. එනිසා අපි හැමෝම වාසනාවන්ත උතුම්ෝ මනුස්සාක් භාවයක උප්පත්තිය ලබලා තියෙන්නේ සසරේ බොහෝ පින් කරපු නිසා. ඒ පින් කරපු නිසා ලබලා තියෙන මනුස්සාක් භාවය තුළ නියතුරුවම යහපත් දේ ගන්න ඕනේ. ධර්මයේ ඇසිය යුතුයි. බණ අහන්න ඕනේ නිතරම. බණ ඇසිය යුතුයි. ධර්මයේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. බුදුහාඳුරන්ගේ කාලේ නොයෙක් අය ජේතවනාරාමේ බණ අහන්න ගියා. අපිත් දැන් පන්සලේ පින්කමක් කිව්වොත්, ධර්ම දේශනාවක් කිව්වොත්, හාමුදුරුවෝ කෙනෙක් කොහෙන් හරි වඩම්මනවා කිව්වොත් ඕනි තරම් අය එනවා. ඒ වගේ තමයි බුදුහාඳුරෝ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට නොයෙක් පළාත් වලින් නොයෙක් ආකාරයේ මිනිස්සු ආව ජේතවනාරාමයට බණ අහන්න. දවසක් ජේතවනාරාමේ බණ අහන්න ආපු අය අතරේ ආනන්ද හාමුදුරුවෝ දකිනවා මිනිස්සු 5 දෙනෙක්ගේ හැසිරීමක්. ඒ තමයි ආනන්ද හාමුදුරුවෝ දකිනවා මිනිස්සෙක් පොළොවේ වලක්කාරහාර ඉන්නවා. තව මිනිස්සෙක් හොඳටම නිදි. තව මිනිස්සෙක් අහස දිහා බලන් ඉන්නවා. තව මිනිස්සෙක් ගහක අත්තක් කොල්ලනවා පින්වතුනි. තව මිනිස්සෙක් බණ අහනවා. මෙන්න මේ 5 දෙනා දැකපු ආනන්ද හාමුදුරුව පින්වතුනි බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරුවනේ ඊයේ බණ අහන්න ආපු අය අතරේ මෙන්න මේ වගේ 5 දෙනෙක් හිටියා. කොයි වගේද ආනන්ද? බුදුහාමුදුරුවනේ එක මිනිස්සෙක් මම දැක්කා. ඒ තමයි පොළොවේ වලක්කාරහාර ඉන්නවා. ආනන්ද ඔය පොළොවේ වලක්කාරහාර හිටිය මිනිස්සයා සසරේ ගැඩිමිල්ලෙක් වෙලා ඉඳලා ආත්ම 500ක් ගැඩිමිල්ලෙක් වෙලා ඉඳලා ඒ පුරුද්දට තමයි පින්වතුනි අර පොළොවේ වලක්කාරහාර ඉන්නේ. ඒ නිසා සංසාරගත පුරුදු අපි හැමෝටම තියෙනවා. අපි නොයෙක් තැන් වල ගියාම ඇඹරෙනවා, එහෙම ඉඳ ගන්නවා, නොයෙක් දේවල් සිද්ධ කරන්නේ ඒ සංසාරගත පුරුදු. ඒවා රාතන් වහන්සේලාටත් තිබුණා. ඉතින් මේ පොළොවේ වලක්කාරහාර හිටිය මිනිස්සයා ආත්ම 500ක් ගැඩිමිල්ලෙක් වෙලා ඉඳලා ආනන්දේවන් කෙනෙක්ගේ මිනිස්සයා. අනිත් එක්කෙනා ආනන්ද අර නිදාගෙන හිටිය මිනිස්සයා ආත්ම 500ක් නාගේ වෙලා ඉඳලා
ඒ පුරුද්දට තමයි නිදාගෙන ඉන්නේ. ඒ නිසා අපි දැකලා තියෙන නොයෙක් තැන්වල ගියාම නොයෙක් ධර්ම දේශනා වලට පිරිත් දේශනා වලට ගියාම හොඳටම කට්ටිය නිදි. පිරිත් ඉවරන ගමම්ම පිරිත උදේ පාන්දර ඉවර වෙච්ච ගමම්ම නිදි මතේ එනවා පිරිත් නෝල් එල්ලගෙන. හැබැයි පිරිත් අහන්න කවුරුත් නැහැ රැට. අපි යමක් කරනකොට ඒ කියාව හරියට සිද්ධ කරොත් තමයි ඒ ප්‍රතිඵලය තියෙන්නේ. ඒ නිසා බුදුහා දේශනා කරා බණ අහනවා කිව්ව නොඑක් අය කට්ටියක් ඉන්නවා කිව්වා වැල්ලේ ලියපු අකුරු වගේ බණ අහනවා කිව්වා. වැල්ලේ පින්වතුනි යමක් ලිව්වොත් මුහුද සැල්ලා ආපු ගමන් අර දේ මැකිලා යනවා. තව අය බණ අහනවා ගලේ කෙටුව අකුරු වගේ. ඒ තමයි හොඳ අය. ගලේ කෙටුව අකුරු වගේ බණ අහන්න ඕනි. ගලේ කෙටුව අකුරු කවදාකවත් පින්වතුනි මැකිලා යන්නේ නැහැ. ඒ වගේ තමයි අපි අහන බණ නිතරම මේ සිත තුළ තිබිය යුතුයි. නිතරම පෝජනයට ගත යුතුයි. යකඩයක් ගෙනහල්ලා ඒ යකඩේ ගේ ඇතුලේ දා තිබ්බොත් මලකඩ කනවා. නිසා යකඩේ අරගෙන පෝජනයක් ගත්තොත් ඒ යකඩේ හැමදාම පෝජනයක් තියෙනවා අපේ ජීවිතේට. නිසා නිතරම අහන දේ නිතරම මේ කරන දේවල් වලින් අපේ පෝජනයක් අපේ ජීවිතේට ගත යුතුයි. නිසා ජීවිතේ ගොඩනගා ගත යුතුයි. මේ ලබලා තියෙන මනුස්ස ආත්මභාවය තුළ නියුතරම සතුටින් සැනසීමෙන් ඉන්න පුළුවන් වටපිටාව උදා කර ගත යුතුයි. අපි හැමෝම කැමති සතුටින් ඉන්න. මේ කවුද අකමැති සතුටින් ඉන්න? සතුට කියන දේ තියෙන්නේ පින්වතුනේ යහපත් දේ කිරීම තුළින්. අද අහන බණ අපි හැමෝටම නිවන් අවබෝධය සෝහාන් වෙන්න බැරි වුණාට මෙය පිහිටක් වෙනවා පින්වතුනේ. ඒ නිසා සිත තියාගන්න ඕනි මෙතන. අපි හිතන්නට ඕනි අපි දැන් ඉන්නේ ධර්ම දේශනාවක සෙවණය කරන ගමන්. එනිසා අපි එයින් පෝජනය ගත යුතුයි. අනිත් මිනිස්සයා අත්තක් කොල්ලොල්ල හිටිය එක්කෙනා ආනන්ද අර අත්තක් කොල්ලොල්ල හිටිය මිනිස්සයා ආත්ම 500ක් වඳුරෙක් වෙලා ඉඳලා වඳුරෝ දැකලා තියෙනවනේ පින්වතුනි. ඕනි තරම් ගස් වල ඉන්නවා. ආපුවම ගහේ තියෙන ගෙඩි ටික ඔක්කොම හොල්ලලා වට්ටනවා. ඒ තමයි වඳුරා. නිසා සසරේ පුරුද්ද නිසා තමයි අර බනහඬ ආවත් අර අත්තක් හොල්ල හිටියේ. නිසා පින්වන්තනි එහෙම තමයි ජීවිතය කියන්නේ. අර අත්තක් හොල්ල හිටිය මිනිස්සයා වගේ අය අපිට නොයෙක් තැන්වල දකින්න පුළුවන්. නොයෙක් තැන්වල ගියාම ඒ වගේ අය ඕනි තරම් ඇසිරෙනවා. ධර්මයේ වටිනාකමක් දන්නේ නැහැ. අම්මා තාත්තගේ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ වටිනාකමක් දන්නේ නැහැ. එවන් සමාජයක අපි ජීවත් වෙන්නේ. නිසා අපි ජීවිතේ තේරුම් ගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපි අය අපේ ළඟ ඉන්න අයගේ වටිනාකම. අපිට අම්මා තාත්තගේ අපේ දරුවන්ගේ අපේ මහත්ය ස්වාම පුරුෂයා මේ අයගේ වටිනාකම දැනෙන්නේ නැත්නම් අපි හරි දේ කරන්නේ නැහැ. අපි ඒ අය වෙනුවෙන් යමක් කරන්නේ නැහැ. නිසා හැමෝම තේරුම් ගන්න ඕනි මේ ජීවිතයේ බොහෝම පොඩි කාලයයි ජීවත් වෙන්නේ. අපි කොයි වෙලාවෙ කොතෙන්දි කොහොම මරණයටපත් වෙයිද දන්නේ නැහැ. මේ තියෙන හැම බැදීමක්ම එදාට ඉවරයි පින්වතුනි. එනිසා එදාට මේ සියල්ල අත්තර යා යුතුයි. එදාට මේ නෑදෑකම් සහෝදරකම් කිසිම දෙයක් නැහැ. නිසා බොහොම පොඩි කාලයක් මේ මනුස්ස ආත්මභාවයට ආවා. අපි ඒ මනුස්ස ආත්මභාවය තුල අරහි දේ කරගත යුතුයි. ජීවිතේට යහපත් දේ කරගත යුතුයි. අර බණ ආපු අර අත්තක් කොල්ල හිටිය මිනිස්සයා වඳුරෙක් වෙලා ඉඳලා සසරේ. අර ආහස දිහා බලා හිටිය මිනිස්සයා සසරේ තාරුකා විද්‍යාත්මක වෙලා. ආනන්ද එයා ආක්බා 500ක් අහස දිහා ඒ බලායේ තාරුකා විද්‍යාවක් වෙලා ඉඳලා ඒ පුරුද්දට තමයි තාමත් ආහස දිහා බලන් ඉන්නේ. අර බණ ආපු කෙනා බහක්මනේ. ආනන්ද අර බණ අහපු කෙනා බහක්මනේ සංසාරේ ඒ පුරුද්දටයි යා බණ හැව්වේ. ඉතින් මේ 5 දෙනා ඉරියව් 5කින් තමයි එදා කටයුතු කරේ. ආනන්ද සංසාරගත පුරුදුවවම තමයි. හැබැයි වාසනාව කියන්නේ මේ 5 දෙනාම අවසානයේ සෝහාන් වුණා. එසා අපෙත් වැරදි අඩුපාඩුකම් ඕනි කෙනෙක්ගේ ආවින් වෙන්න පුළුවන්. මේවා හදාගෙන ඉස්සරහට යන්න තමයි මේ දහම කියන දේ බුදුහාඳුර අපිට ඉතුරු කළා ගිය පින්වතුනි. එසා බුදුහාඳුර පිහිට වෙන්න පුළුවන් හැමෝම හොයාගෙන ගමක් ගානේ වැඩම කරා. දුප්පත්ද පෝසත්ද කියලා බැලුවේ නෑ.
කවුද සසරින් එතර කරන්න පුළුවන් එයාලා හොයාගෙන වැඩම කරා. බුදුහාඳුරට මඟ වැරද්දුවා. බුදුහාන්ට මඟ වරද්දපු සුප්පබුද්ධ රජුරවන්ට එදා වැරදුනා. ඒ නිසා අපි ජීවිතේ බුදුහාඳුරෝ ගැන තේරුම් ගන්න ඕනේ. බුදුහාන් සරණ යා යුතුයි ජීවිතේ සාර්ථක කරගන්න. සුප්පබුද්ධ රජුරෝ කියන්නේ යසෝදරාගේ තාත්තා. දේවදත්තගේ තාත්තා. හැබැයි බුදුහාන්ට එක දවසක් මඟ වරද්දනවා. බුදුහාඳුරෝ එදා සුප්පබුද්ධ රජුරෝ දිහා බලලා කියනවා පින්වතුනි සුප්පබුද්ධ රජුරෝ ජීවත් වෙන්නේ තව දවස් 7යි. 7 වෙනි දවසේ රජ මාලිගාවේ පියගැට පෙළ ගාවදී පොළොව පලාගෙන යනවා. ඉතින් දැන් මේ කතාව අහපු සුප්පබුද්ධ රජුරවන්ට ඕනි වුණා බුදුහාඳුරෝ කියන දේවල් බොරුයි කියලා ඔප්පු කරන්න. ඒ නිසා සුප්පබුද්ධ රජුරෝ කරපු දේ තමයි රජ මාලිගාවේ උඩම තට්ටුවට නැංගා. නැගලා ආරස්සක බටයෝ දාගත්තා බැරි වෙලාවත් මම පල්ලහැට බැහැගෙන ආවොත් නවත්ව ගන්න. ඉතින් දැන් දවස් 1 2 ගෙවම ගෙවිලා යනවා. දැන් ඉතින් හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වුණේ. ඒ තමයි රජ මාලිගාවේ ඇතා කුලප්පුණා. ඇතා කුලප්පුණාට පස්සේ අර සුප්පබුද්ධ රජුරවන්ට අමතක වුණා බුදුහාඳුරෝ කියපු දේවල්. අමතක වෙලා අර හිටි ආරස්සක බටේ ඔක්කොම පෙල්ලගෙන පැල්ලහැට දුවගෙන ආවා. රජ මාලිගාවේ පියගැට පෙළ ගාවට ආවා. රජතුමා පොළොව පලාගෙන ගියා. නෑදෑකන් තිබුණා කියලා හරි ගියේ නෑ. සුප්පබුද්ධ රජු බුදුහාමන්ගේ නාති කියලා හරි ගියේ නෑ. පාපයක් කරොත් පවක් කරොත් ඒක අපිට පරිසම් දෙනවා. ඒක තමයි ඇත්ත. එනිසා පුළුවන් තරම් යහපත් දේ කරන්න ඕනේ. බුදුහාඳුරෝ පිහිට වෙන්න පුළුවන් හැමෝම හොයාගෙන ගමක් ගානේ වැඩම කරා. අලවුනුවට වැඩම කරා බුදුහාඳුරේ අවස්ථාවකදී. ඒ අලවුනුවට වැඩම කළා පින්වතුනේ බුදුහාඳුරාගේ බණහපු අවුරුදු 14ක ගෑනු දරුවෙක් ධර්මය ගැන තේරුම් ගත්තා. ජීවිතය ගැන තේරුම් ගත්තා. බුදුහාඳුරෝ අවුරුදු 4කට පස්සේ දකින්නවා. ඒ තමයි මේ දරුවා ජීවත් වෙන්නේ අද විතරයි. හැබැයි සෝහන් වේ පින තියෙනවා. සෝහන් වේ පින තියෙන නිසා බුදුහාඳුරෝ අවුරුදු 4කට පස්සේ නැවතත් අලවුනුවට වැඩම කරා. වැඩම කරාට පස්සේ මේ දරුවා එනකම් බුදුහාඳුරේ දා බලන් ඉන්නවා. මේ දරුවා දුප්පත් පවුලක දරුවෙක්. මේ දරුවා විතරයි ගෙදර හිටියේ. දරුවයි තාත්තයි විතරයි හිටියේ අම්මා නැති වෙලා. ඉතින් තාත්තා බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ මේ දරුවත් එක්ක. ඒ තමයි තාත්තා කරන රැකියාව තමයි රෙදි වියන එක. ඉතින් බුදුහාඳුරෝ වැඩිය කියලා මේ දරුවට ආරංචි වුණාට බුදුහාඳුරෝ දකින්ට යන්න තිබුණාට බණහන්ට යන්න ආසාව තිබුණාට පින්වතුනි යන්න වෙලාවක් උනේ නැහැ. යන්න වෙලාවක් තාම යෙදුනේ නැහැ. ගෙදර වැඩ ටික තියෙනවා. ඉතින් ගෙදර වැඩ ටික ඔක්කොම කරන්න ඕනේ. එහෙම හිතලා ගෙදර වැඩ ටික ඔක්කොම කරන්න කියලා තාත්තා කිව්වට පස්සේ ගෙදර වැඩ ටික ඉවර කරාට පස්සේ දරුවා හිතුවා අනේ බුදුහාඳුරෝ මට දැක්කත් ඇති. බුදුහාඳුරෝ මට දකින්න තියෙනවා නම් මේ ඇස් දෙක කොච්චර වාසනාවන්තයිද. ඔයගොල්ලොත් පොඩ්ඩක් හිතන්න මේ බුදුහාඳුරෝ අපිට දකින්න තියෙනවා නම් කොච්චර හොඳයිද. බුදුහාඳුරෝ දකින්න තියෙනවා නම් අපි කොච්චර වාසනාවන්තයිද පින්වතුනේ. ඒ නිසා බුදුහාඳුරෝ දකින්න වාසනාව තියෙන්න ඕනේ. පිනක් තියෙන්නට ඕනේ. ඉතින් මේ දරුවා දා බුදුහාඳුරෝ දැක්කත් ඇති කියලා බුදුහාඳුරෝ වැඩ ඉන්න තැනට දුවගෙන ගියා පින්වතුනි. මේ දරුවා එනවා දැකපු බුදුහාඳුරෝ අහනවා දරුවන්ගේ දුවේ ඔයා කොහේ ඉඳන් දෙන්නේ? බුදුහාඳුරන්ට මේ දරුවා උත්තර දෙනවා අනේ බුදුහාමුදුරනේ මම දන්නේ නෑ මම කොහේ ඉඳන් එනවද කියලා. එතන හිටිය මිනිස්සු බනහන්න හිටිය මිනිස්සු කලබල වුණා. මේ දරුවා මොනවද මේ බුදුහාඳුර ඉස්සරහා කියන කතා? එන දියාවත් දන්නේ නෑ. දැන් ඔයගොල්ලෝ මම කියන්නේ පන්සලේ ඉඳන් මෙතෙන්ට වැඩම කරේ කියලා. ඔයගොල්ලෝ කියන්නේ ගෙදර ඉඳලා ආවේ කියලා. මේ දරුවා කිව්වේ
අනේ බුදුහාමුදුරනේ මම එන දිහාවත් දන්නේ නැහැ. මේ දරුවා කිව්වේ ඇත්ත. මේ දරුවා හිත දියුණු කරලා තිබුණේ අනේ බුදුහා එන දිහාවත් දන්නේ නැහැ කිව්වේ මෙයා දන්නේ නැහැ ගියාක් මේ කොහේ ඉඳලා මෙතෙන්ට ආවද කියලා. ඇත්තනේ. දැන් අපි කවුද දන්නේ අපි ගියාක් මේ කොහේ උප්පත්තිය ලැබුවද කියලා. මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලැබුවද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. සතෙක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. මොකද සංසාරේ ගමනේ නොයෙක් ආත්මාල අපි උප්පත්තිය ලබලා තියෙනවා පින්වතුනි. බුදුහාඳුර එක වීදියේ කියද්දී ඊරියක් දුවගෙන එනවා බුදුහාඳුර ඉන්න තැනට. මේ ඊරිය දැක්ක බුදුහාඳුරන්ට හිනාවක් පහළ වුණා. ඒ වෙලාවේ එතන හිටිය හාඳුරෝ ගොල්ලෝ බුදුහාඳුරන් ඇහුවා බුදුහාඳුරනේ මේ ඊරිය දැක්කම හිනා වුණේ කියලා. බුදුහාඳුරෝ පැහැදිලි කරා මේ වෙලාවේ බණ කියන වෙලාව නෙවෙයි දන්සපා මණ්ඩපෙදී ඔය ගැන අහන්න කිව්වා. හවස දන්සපා මණ්ඩපෙදී බුදුහාඳුරන්ගෙන් ඇහුවා බුදුහාඳුරනේ උදේ චාරිකාවේ වඩිද්දී අර ඊරිය දැකලා බුදුහාඳුරෝ හිනාවක් පාල කළේ ඇයි? ඒ වෙලාවේ බුදුහාඳුරෝ මේ මහා සංඝරත්නයට පැහැදිලි කරනවා පින්වතුනි. ඒ ඊරිය කාශ්‍යප බුදුහාඳුරෝ වැඩ ඉන්න කාලේ කාශ්‍යප බුදුහාඳුරෝ වැඩ ඉන්න ආරාමේ කිකිලියෙක් වෙලා උප්පත්තිය ලැබලා හිටියා. ඉතින් බොහොම හාඳුරෝ ගොල්ලොත් එක්ක මේ කිකිලිය එකතුයි. රාතන් වහන්සේලාත් එක්ක එකතුයි. හවස බුදුහාඳුරෝයි රාතන් වහන්සේලායි විහාරය යනවා පිරිත් කියන්න. මේ කිකිලියත් පුරුදු වෙලා තිබුණා මේ හැම දෙයකටම සහභාගී වෙන්න යන්න. ඉතින් දවසක් කොහොම යද්දී හොඳ ලොකු වැස්සක් වහිනවා. මේ වැස්සට මේ කිකිලිය තෙමෙනවා. තෙමිලා මැරෙනවා. මිය ගිහිල්ලා උපත්තිය ලබනවා. උදුම්බරා වෙලා සිටු පවුලක සිටු දියණියක් වෙලා උපත්තිය ලැබුවා. තුන් දැන් මේ සිටු දියණිය බොහොම ලස්සනයි. බොහොම සැප සම්පත් ඇතුව ජීවත් වෙනවා. අර පිරිස් සෙවණය කරපු පින නිසා තමයි ඒ උප්පත්තිය ලබන්නේ සිටු පවුලක සිටු දියණියක් වෙලා. ඉතින් දැන් සිටු දියණියක් වෙලා බොහොම හොඳින් ජීවත් වෙද්දී පින්කම් සිද්ධ කරලා ඉඳද්දී තරුණ වයසේදීම මිය ගිහිල්ලා ඒ පිනේ බලයෙන් දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා. දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබලා දිව්‍ය සම්පත් අත්හැරලා ආයෙ ඔය ඊරියෙක් වෙලා උප්පත්තිය ලබලා තියෙනවා. බුදුහාඳුරන්ගෙන් අහනවා එතන හිටිය පිරිස ඇයි බුදුහාඳුරනේ එකාක්භාවයක කිකිලියෙක් වෙලා උප්පත්තිය ලබනවා ආ ඊළඟ ආත්මාවේ උදුම්බරා වෙලා සිටු පවුලක උප්පත්තිය ලබනවා ඊළඟ ආත්මාවේ ආයි දිව්‍ය ලෝකෙට උප්පත්තිය ලබනවා එතනින් තුත වෙලා ඊරියෙක් වෙලා උප්පත්තිය ලබනවා. මේවට හේතු මොකද්ද බුදුහාඳුරනේ? බුදුහාඳුරෝ පැහැදිලි කරනවා කාශ්‍යප බුදුහාඳුරෝ වැඩ ඉන්න ආරාමේ අර කිකිලියෙක් වෙලා උප්පත්තිය ලබලා ඉඳද්දී පිරිත් අහන්න ගිය නිසා ඒ පිනේ බලයෙන් තමයි ඔය හැම සැප සම්පතක්ම ලැබුණේ. හැබැයි ඒ හැම ආත්මභාවයකම බොහොම පොඩි ආයුෂ වින්දේ. එහෙට හේතුව මොකද්ද බුදුහාඳුරනේ කියලා අහනකොට බුදුහාඳුරෝ පැහැදිලි කරනවා අර කිකිලියෙක් වෙලා උප්පත්තිය ලබලා ඉන්නකොට කණ්ඩ කෑම නැති වෙලාවට පණුගුලක් අවුස්සලා කාපු පාපේ නිසා තමයි ඒ හැම ආත්මභාවයකම බොහොම පොඩි ආයුෂයක් වින්දේ. ඒ නිසා බලන්ට අපේ ජීවිතේ කොහෙක් උප්පත්තිය ලැබලා ඇද්ද? ඒ කිකිලිය නොඑක ආත්මභාව උප්පත්තිය ලැබුවා වගේ අපිත් මේ මනුස්ස ආත්මභාවයට කලින් නොඑක ආත්මභාව උප්පත්තිය ලබන්නට ඇති. ඒ වගේ තමයි අර දීනිය පැහැදිලි කරේ බුදුහාඳුරේ මම දන්නේ කොහේ ඉඳලා මේ මනුස්ස ආත්මභාවයට ආවද කියලා. ඒ නිසා ඒ දුව පැහැදිලි කරේ ඇත්ත. එසා ඊළඟට බුදුහාඳුර අහනවා දුවේ ඔයා යන්නේ කොහෙද කියලා. ඒ වෙලාවේ පැහැදිලි කරනවා මම යන දිහාවක් දන්නෙත් නෑ බුදුහාඳුරෝනේ. මිනිස්සු එතෙන්දිත් පුදුම වෙනවා මේ දරුවා කියන දේවල් මොනවද කියලා හිතා ගන්නට බෑ. හැබැයි ඒ දරුවා පැහැදිලි කරන්නේ ඇත්ත. දැන් අපෙන් ඇහුවොත් අපි කියනවා යන්න තියෙන්නේ ගෙදර. නැත්තම් අපි යන්නේ රැකියාවට. අපි යන දිහාවල් කියනවා. හැබැයි මේ දරුවා හිත දියුණු කරලා තිබුණේ ඒ නිසා කියනවා බුදුහාඳුරෝනේ මම යන දිහාවක් දන්නේ නැහැ. ඇත්ත. ඒ දරුවා දන්නේ
අපි දන්නෙත් නෑ මේ මනුස්සාක්භාවයේ මේ ජීවත් වෙන කාලේ අවසන් වෙලා නැවත කොහේ උප්පත්තියක් කරා යයිද කියලා. ඒ දේ තමයි දරුවා කිව්වේ. අපි මෙතන ඉන්නවා අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙයි. ජීවත් වෙලා ඊට පස්සේ මේ ජීවිතය අත්හැරලා නැවත කොහේ උප්පත්තිය ලබයිද? මේ ඉඳන් ඉන්න අය සතුටු වෙන්න ඕනි ජීවිතේ අවුරුදු 60ක් 70ක් ලෙඩක් දුකක් නැතුව මේ දක්වා ජීවත් වුණා නම් සතුට ඇති කරගන්න. මොකද මේ තියෙන ලෙඩ දුකුත් එක්ක අවුරුදු 60ක් 70ක් ජීවත් වුණා නම් ඒ සසරේ පින් නිසා. ඒ නිසා මේ හැමෝම ලස්සන වෙන්නේ අපි හොඳට කතා කරන්න පුළුවන් මේ හොඳ හැම ශරීරයක් ඇතුව උප්පත්තිය ලැබලා තියෙන්නේ සසරේ පින් කරපු නිසා. එනිසා මනුස්සාක්භාවය තුල යහපත් දේ කරගන්න ඕනි. අර දරුවා යහපත් දේ දැක්කා. දන්නේ මොනවද කියලා ඇහුවා. බුදුහාඳුරනේ මම දන්නවා මැරෙනවායි කියලා. නිසා අපි හැමෝම මරණය කියන දේ දන්නවා. අපි නිතරම මරණය කියන දේ දකිනවා. අපිට අපේ ජීවිතයේ හැම දෙයලාම මරණය කියන දේ පේනවා. අපිට නොඑක් මේ කන් දෙකට මරණය අර අහවල් කෙනා හදිස්සිය මිය ගියා. අහවල් එක්කෙනා නැති වුණා. එහෙම කියලා අපිට දැනගන්න හම්බ වෙනවා. ඔය ඉන්න අතර තමන්ගේ එක්කෙනෙක් නැතුණා කියලා නියතරම කන් දෙකට අහන්න ලැබෙන්න පුළුවන්. නිසා මරණය කියන ධර්මතාවය කොයි වෙලාවෙ අපේ සිතට දෝට ගලන් අහන්න එයිද කියලා සිද්ධ වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සබ්බ පාපස්සා කරන නියතරම පව් වැඩවලින් දුරු කර ගන්න ඕනි. කුසලස්ස උපසම්පදා නියතරම කුසල් වඩා ගන්න ඕනි. සතිච්ච පරියෝ දපණං මේ සිත දපණය කරගත යුතුයි. ඒතම් බුද්ධානුශාසන සියලු බුදුවරු අනුශාසනා කරේ ඒ විදියට. මේ සිත තමයි බොහොම භයානක. මේ සිතට එන සිතුවිලි තමයි නිවනයි අපායයි දෙකම තීරණය කරන්නේ. නිසා මේ සිත ගැන අපි නිතරම සිතන්න ඕනි. ඔයගොල්ලන්ට අද මේ උතුම් වූ ධර්ම දේශනාවත් පවත්වන්නට දායකත්වය ගන්නට මුල්ුණේ හිත. හිතුණා අපි බණ ටිකක් කියන්න ඕනි. මේ එන යන ඉන්න අයට බණ පදයක් අහන්න සලස්සන්න ඕනි. මේ ඉන්න අයට මීට වඩා වටිනා කියන දෙයක් අද දවසේ දෙන්න පුළුවන් කමක් නැහැ කාටවත්. මොකද ජීවිතේ හැම දෙයක්ම හම්බ වෙලා තියෙන්නේ මේ ධර්මයේ නිසා. ඒ වටිනාම දේ මේ ඉන්න අයට ලබලා දෙනවා. ඒ තුල මහා පිනස් සැස්සෙනවා. ඒ නිසා නියතුරුවම තව කෙනෙකුට යහපත් දෙයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි සතුට. සිතේ ඇති වෙන සතුට තමයි බුදුහාඳුරෝ පින වශයෙන් දේශනා කරේ. ඒ නිසා පුළුවන් තරම් සතුට කියන දේ සිතේ ඇති වෙන කියාවා සිද්ධ කර ගන්න ඕනේ. සිත කියන දේ බොහොම ප්‍රබලයි. බුදුහාන්ට බුද්ධත්වයේ ලබා ගන්න මුල්ුණේ සිත. බුදුහාඳ සසරට දුෂ්කර කියා කරලා මේ ගමන මම අතාරින්නේ කොහොම හරි බුද්ධත්වයේ ලබා ගන්නවා. කොහොම හරි මේ සසරෙන් මේ දුකින් පෙළෙන මිනිස්සු දුකින් ගලව ගන්නට මගක් හොයාගෙන යනවා කියලා එදා ගිහිගේ අත්තර යන්ට මොල්ලෝනේ හිත. හිත වැටුණා නම් බුදුහාඳ බුද්ධත්වයේ ලබා ගන්නට බෑ. අපිට හිතක් තිබුණ නැත්තම් මේ මහානකම කරන්නට බෑ. ඔයගොල්ලන්ට හොඳ පව් ජීවිතයක් ගෙවන්නට හොඳ සතුටින් ඉන්න මේ හැම දෙයකට මුල් වෙලා තියෙන හිත. හිතන්න ඕනේ. නිතරම මේ හිත පාලනය කරගන්න ඕනේ. මේ හිතට නරක සිතුවිලි එනවා. නරක සිතුවිලි එනකොට පින්වතෝනේ ඒවා යට කරන්න තියෙන හොඳම දේ තමයි හොඳ සිතුවිලි සිතර සිතන එක. මේ ආයත මේ වෙලාවේ වෙන දෙයක් කල්පනා වුන්නේ නැහැ. අපි කොහොමද ධර්ම දේශනාව පවත්වන්නේ? හාමුදුරුවෝ කොහොමද වඩම්මන්නේ? අපි මේ සඳහා දායකත්වය ගන්න කොහොමද? ඒ වෙලාවෙ හිතුනේ හැම වෙලාවෙම හොඳ සිතුවිලි. එතකොට නරක සිතුවිලි යට යනවා. ඒ නිසා නරක සිතුවිලි යට යවන්න නම් හැම වෙලාවෙම යහපත් දේ හිතන්න ඕනි. යහපත් සිතුවිලි සිතන්න ඕනි. සිත තමයි හැම දෙයකට මුල. බුදුහාඳුරන්ගේ කාලේ රංග රක්කිත කියලා රහතන් වහන්සේ නමක් හිටියා. මෙයාගේ අක්කගේ පුතා ඇවිල්ලා මහාන වුණා. මේ රහතන් වහන්සේගේ අක්කගේ පුතා මහාන වුණා. පොඩි එක්කෙනාට තිබ්බා බාගිනීය රංග රක්කිත කියලා. ඉතින් මේ පොඩි හාඳුරෝ මහාන වෙලා ටික කාලයක් මහානකම කරලා උපසම්පදා වෙලා වෙන ප්‍රදේශයකට ගියා වස්වසන්. ඉතින් වස්වසලා ඉන්නකොට පින්වතුනේ මේ පොඩි හාඳුරන්ට වටිනා කියන සිවුරක් හම්බ වුණා. ඉතින් මේ වටිනා කියන සිවුර අරගෙන ආවා තමන්ගේ නායක හාමුදුරුවෝ බැහැ දකින්න.
දැන් අපිට වුණත් ඔයගොල්ලොන්ට වුණත් වටිනා කියන දෙයක් හම්බ වුණොත් එක්කොත් අම්මා තාත්තා මතක් වෙනවා, එක්කොත් තමන්ගේ මහත්තයා මතක් වෙනවා, ස්වාම පුරුෂයා මතක් වෙනවා, තමන්ගේ කවුරු හරි ළඟ නාතියෙක් ඉන්නවා නම් අපිට වටිනා කියන දෙයක් හම්බ වුණාම එයාට ගිහින් දෙන්න හිතෙනවා. හැබැයි ගොඩක් අයට හිතෙන්නේ නැහැ. හැබැයි හිතන අයත් ඉන්නවා. එම අම්මා තාත්තට සලකන අයත් ඉන්නවා. ඉතින් මේ පොඩි හාමුදුරන්ට හිතුණ නායක හාමුදුරන්ට මේ වටිනා කියන සිවුර ගිනිල්ලා පූජා කරන්න ඕනි කියලා. එහෙම හිතලා මේ වටිනා කියන සිවුර අරන් ගිහලා නායක හාමුදුරන්ට පූජා කරා. නායක හාමුදුරුවෝ මේ සිවුර අරගෙන පැත්තකින් තිබ්බා. එච්චර ගණන් ගත්තේ නැහැ. ඉතින් රාතන් වහන්සේ නමක් නිසා ඇලින් ගැලින් වැඩි නැති නිසා ඒ වටිනාකමක් නැතුව නෙවෙයි. ඒ නිසා ඒනාට බැඳීමක් නැති නිසා ඒ පැත්තකින් අරන් තිබ්බා. පොඩි හාමුදුරුවෝ හිතුවා නායක හාමුදුරුවෝ ඉස්සර වගේ මට ආදරය නැහැ. ඉස්සර නායක හාමුදුරුවෝ මට ගොඩාක් ආදරේ. එම අපේ අයටත් හිතනවානේ යාළු වෙලා ඉන්න ආදරේ කාලේ කරන කාලේ තියෙන ආදරය දැන් නැහැ. වෙනස් වෙලා. විවාහ වෙලා ටික දවසක් ඉන්නකොට දරුවෙක් ඉන්නකොට දැන් කොහොමවත් ආදරය නැහැ කියලා හිතනවා. හැබැයි ආදරය නැතුව වීමක් නෙවෙයි. යම්කිසි අවබෝධයක් තියෙන්නත් පුළුවන් ආදරේ නැති වෙන අයත් ඉන්නවා. නිසා ආදරය කියන දේ ලැබෙන්නේ අපි තව කෙනෙකුට ආදරය කරන්න ඕනි. හැමෝම කැමති ආදරය ලබන්නට. එහෙනම් අපිත් හැමෝටම ආදරය කර යුතුයි. ඒ තුල තමයි අපිට ආදරය කියන දේ ලැබෙන්නේ. අපි හැමෝටම මෛත්‍රී කර යුතුයි. ඒ තුල තමයි හිතට සැනසීම තියෙන්නේ. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ හිතුවා නායක හාමුදුරුවෝ මට දැන් ආදරය නෑ මම මේ මහානකම කරන්නේ ගෙදර යනවා කියලා හිතුවා. නායක හාමුදුරුවෝ දැන් සතපිලා ඉන්නේ. සතපිලා ඉන්න ගමන් පොඩි හාමුදුරුවන්ට කියනවා පොඩි හාමුදුරුවනේ මෙන්න වටාත්තක් තියෙනවා මට ටිකක් පවන් ගහන්නකෝ ඔය වටාත්තෙන්. ඉතින් පොඩි හාමුදුරුවෝ වටාත්තෙන් පවන් ගහන ගමන් හිතනවා අනේ දැන් මම මේ මහානකම කළා වැඩක් නැහැ. මොකද මට නායක හාමුදුරුවෝ ඉස්සර වගේ ආදරයක් නැහැ පින්වතුනි. ඒ නිසා මම දැන් යන්න ඕනි. සිවුර ඇරලා යන්න ඕනි. හිතනවා. හැබැයි ගෙදර ගිහිල්ලා නැහැ. හිතනවා. එම හිතන ගමන් දැන් ඔහොම ගෙදර ගිහිල්ලා මොනවද කරන්න කියලා කල්පනා වෙනවා. මම මේ තියෙන සිවුරු පිරිකරක් විකුණලා හරබ්බානක් ගන්නවා. හරබ්බානක් අරගෙන දැන් ඉතින් හරබ්බානක් අරගෙන ව්‍යාපාරයක් පටන් ගන්න. ඔහොම ඉන්නකොට ටික කාලයක් ඉන්නකොට විවාහ වෙනවා. විවාහ වෙලා ඉන්නකොට ඉතින් දරුවා හම්බ වෙනවානේ. දරුවා හම්බුනාම අපි කැමතිනේ දරුවා හම්බුනාම අපේ අම්මා තාත්තා බලන්න යන්න උනා ඔයගොල්ලෝ කැමති. දැන් මේ ඉන්න අය තමන්ගිට දරුවෙක් හම්බුනාම තමන්ගේ අම්මා තාත්තව බැහැ දකින්න යන්න කැමති. දරුවෙක් හම්බ වෙන්න ලං වුණ ගමන්ම දෙමව්පියෝ ගාවට දුවන් යනවානේ. ඒ තමයි ඇත්ත. මේ ඉඳන් ඉන්න අය මම එක දෙයක් කියනවා දරුවන්ට බොහොම ආදරේ. මේ ඔක්කොම මේ බණ ඔක්කොම පැත්තකින් තියලා ගෙදර දුවනවා දරුවෙකුට කරදරයක් කිව්වා. ඒක තමයි ඇත්ත. නිසා අම්මගේ තාත්තගේ ආදරය සෙනෙහස කියන එක අපි හිතනවට වඩා ගොඩක් පෙබලයි. ඒ නිසා ඒ ගැන සිතන්න ඕනේ. එසා අම්මා තාත්තට සලකන්න ඕනේ. ඒ තුල තමයි කවදා හරි හිතට සැනසීමක් තියෙන්නේ. අර පොඩි හාමුදුරුවෝ දැන් හිතනවා ගෙදර ගිහිල්ලා මම විවාහ වෙලා දරුවෙක් හදාගෙන ව්‍යාපාරයක් පටන් අරගෙන මේ සියල්ල සිද්ධ කරනවා කියලා. හැබැයි සිවුරු ඇරලා නැහැ. ඉතින් ඔහොම ඉන්නකොට දරුවා හම්බුනාට පස්සේ හිතනවා නායක හාමුදුරුවෝ බලන්න දරුවත් එක්කම යන්න ඕනේ බිරිඳත් එක්කම. එහෙම හිතලා දරුවා බිරිඳට ලැහැත්ති කරගන්න කියලා කරත්තෙත් බැඳගෙන දැන් ඉතින් දරුවත් එක්ක යනවා නායක හාමුදුරුවෝ බැහැ දකින්න. ඔහොම යනකොට බිරිඳ අතින් දරුවා බිමට වැටෙනවා කියලා හිතනවා. එහෙම වැටුණාට පස්සේ බිරිඳට පහර දෙන්නේ මෙහෙමයි කියලා හිතලා කෙවටෙන් බිරිඳට ගහනවා කියලා හිතලා නායක හාමුදුරන්ට වටහත්තෙන් පාරක් ගැහුවා. නායක හාමුදුරුවෝ අහනවා බිරිඳට පහර දුන්නා වගේද මට පහර දුන්නේ කියලා. ඇයි? මේ නායක හාමුදුරුවෝ රාතන් වහන්සේ නමක් දැක්ක පොඩි හාමුදුරුවන්ගේ හිත පොඩි හාමුදුරුවෝ කොහෙද නතර වුනේ පොඩි හාමුදුරුවන්ගේ හිත කොහෙද ගියේ කියලා දැක්කා. දැන් මට කියන්න බෑ ඔයගොල්ලෝන්ගේ හිත කොහෙද තියෙන්නේ කියලා. හැබැයි රාතන් වහන්සේ නමකට කියන්න පුළුවන්. දැන් ඉතින් පොඩි හාමුදුරුවන්ට ලැජ්ජ හිතුණා. මේ නායක හාමුදුරුවෝ ඔක්කොම දැනගත්තා. දැන් නම් මං කොහොමවත් මහානකමේ ඉන්නේ නෑ. සිවුර ඇරලා යනවාම කියලා හිතුවා.
ඉතින් මේ රාතන් වහන්සේ කල්පනා කරා මේ පොඩි හාමුදුරුවෝ සිවුර ඇරියොත් ලොකු අපරාධයක්. ඒ නිසා කොහොම හරි ගලව ගන්න ඕනි කියලා. ඒම හිතලා බුදුහාඳුරෝ ගාවට යොමු කරා. බුදුහාඳුරෝ ගාවට යොමු කරාට පස්සේ බුදුහාඳුරන්ගෙන් බණ අහලා මේ පොඩි හාඳුරෝ රාතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා පුළුවන් තරම් අන්නේ එකයි ධර්මය කියන දේ ජීවිතයට ගන්න ඕනි. ඒ තුල තමයි අපේ ජීවිත සාර්ථක වෙන්නේ. නිසා පුළුවන් තරම් ධර්මය ඇසිය යුතුයි. අර දියණියේදා බණ අහලා අවසානයේ සෝහාන් වුණා බුදුහාඳුරන්ගෙන්. කරුණු කාරණා තේරුම් ගත්තා. ගෙදර දුවන් යනකොට ඒ දියණියගේ මැසිමක් පෙළිලා ඇඟට ඒ දරුවා මිය යනවා. හැබැයි දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා. බණ අහලා සෝවාන් වුණා අවුරුදු 18 දරුවා. නිසා මේ ධර්මය කියන දේ තමයි ජීවිතේට වටිනාම දේ. බුදුහාඳුරේ ඒ නිසා මේ ධර්මයේ ඉතුරු කළා ගියා. එයින් අපි පෝජනය ගන්න ඕනි. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සතිච්ච පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. නියතුරුවම් පව් වැඩවලින් දුරු කර ගන්න ඕනි. කුසලස්ස උපසම්පදා නියතුරුවම් කුසල් වඩා ගන්න ඕනි. සතිච්ච පරියෝදපණ මේ සිත දපණය කරන්න ඕනි. ඒතම් බුද්ධානුශාසනා සියලු බුදුහාඳුරෝ අනුශාසනා කරපු විදියට අපි ජීවත් වුණොත් අපේ ජීවිත සාර්ථක වෙනවා. ඉතින් සියලු දෙනාම ඊ타මත් ඕනාකමින් ධර්මයේ සෙවණය කරා. ඒ තුලින් මහා වූ පින්කමක් මේ ජීවිතයට අත්පත් කර ගන්නට යෙදුනා. ඒ නිසා මේ පිනේ පීඨ ආශිර්වාදය මේ බණ අහපු සියලු දෙනාටම ලැබිලා සියලු කටයුතු ඉස්සරහට කරගෙන යන්න රත්නත්‍රය ආශිර්වාදය නිදුක් නිරෝධ ශාන්තිය මේ සියලු දෙනාටම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අත්පත් කරගත්තා පිනෙන් කොටස දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ තුලින් මේ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියෝද පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත් අත්පත් කර ගැනීමට මේ ලබා දෙන පින් හේතු වාසනා වේවා කියා සිතා දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටාර බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු සනං ආකාසට්ටාට බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු දේශන ආකාසට්ටාට බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු නම් සත. ඒ වගේම බණ අහපු සියලු දෙනා නමින් මිය ගිය සියලුම නාතීන්ට පින් අනුමෝදන් කරමු. පින් බලාපොරොත්තු කෙනෙක් ඉන්නවා නම් පින් අනුමෝදන් වේවා. කිසි දුක්ඛිතාක් බායක උප්පත්තිය ලැබලා තියෙනවා නම් එයින් අත මිදේවා කියන චේතනාව ඇතුළු මිය ගිය නාතීන්ට පින් දෙන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. තයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාති. එනම් සියලු දෙනාම වැඳ ගන්න. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බල ආයුරාග සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමෙජ්ජතු. හොඳයි. ත්වන් සරණයි.